ඝන මීදුම කපා හරිමින් කඳුපල්ලම් මැදින් ජර්මන් හාදුවද සමග දුම්රිය ස්ථාන සහ බින්ගෙවල් පසු කරමින් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ සිට මධ්‍යම පළාත හරහා ඌව පළාතට කිලෝමීටර් 292ක දුරක් පැය 11ක් පුරා ගමන් කරන බදුල්ල නයිට් මේල් එකේ තමා අපි මේ ගමන ගියේ. අපි නානු ඔය දුම්රිය ස්ථානයෙන් බැස නුවර එළිය දක්වා ගමන් කර පසුව නුවර එළියේ සිට බෝම්බුරු ඇල්ල දක්වා නැවත බස්ඩියකට ගොඩ විය. බෝම්බුරු ඇල්ල තිය ඇල්ල ලොව පුරා සිටින මිනිසුන් ආකර්ෂණය කරන සුන්දර ස්වභාවික ආශ්චර්යයකි. ශ්‍රී ලංකාවේ මායිම් මධ්‍යම පරාතේ හරිත කඳුවලින් පිරුණු දිය ඇලි. වන සතුන්ගෙන් පිරුණු සශ්‍රීක වනාන්තරයකින් වට වූ එහි අඩි 800කට වැඩි උසකින් ඇද හැලෙන එහි විශ්මය ජනක ජලකඳන් ඇත්තෙන්ම නැරඹිය යුතු දසුනකි. මහවැලි ගගේ ප්‍රධාන අතුගංගාවක් වන දුල් ගඟ ගගේ මීටර් 1842ක් පමණ උසකින් යුක්ත වන කොටකිතුල් කන්දේ බෑවුමේ පිහිටා තිබෙන ගල් පවුවකින් කොටස් 4ක් පමණ වෙන්ව ඇද හැලීමෙන් මෙම මනස්කාන්ත වූ දිය ඇල්ල නිර්මාණය වී තිබේ. මෙම අතුගංගාව දිය ඇල්ලේ පහළ ප්‍රදේශයේදී උමා ඔය වශයෙන් නම් කරයි. මෙම ඇල්ල පිහිටා ඇත්තේ වැලිමඩ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් ඌව පරණ ගම ගම්මානියේය. මෙම ප්‍රදේශයේ එහි විවේකී මීදුම සහිත දේශගුණිය සහ තේවතු වලින් වැසී ඇති කඳුකරේ සඳහා ප්‍රසිද්ධය. එය නගර ජීවිතයේ කඩිමුඩියේ සහ කඩිමුඩියේ සිට ප්‍රබෝධමත් ලෙස ගැලවීමට කැමති අය සඳහා ජනප්‍රිය ගමනාන්තයක් බවට පත් කරයි. බෝම්බිරු ඇල්ල ශ්‍රී ලංකාවේ පුළුල්ම දිය ඇල්ලයි. එය මීටර් 50ක් අඩි 165ක් උසින් යුක්ත වන අතර එය නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මහනුවර සිට හංගුරන්කිත හරහා රිකිල්ලගස් කඩ පසු කර පදිය පැලැල්ල දෙසට යන විට එළමලේ හන්දිය හමු වෙනවා. එතනින් හැරිලා අතුරු පාරක කඳු බෑවුම් අතරින් කිලෝමීටර් 11ක් පමණ දුර ගමන් කර පසුව සුන්දර මන්දාරම් නුවරට ළඟා විය හැකියි. නුවර එළිය සිට පැමිණෙන්නේ නම් කඳපොළ හරහා මන්දාරම් නුවරට යන මාර්ගය වඩාත් අලංකාරයි. තේවතු මැදින් දිව යන මේ පාරේ සොඳුරු දසුන් රැසක් දැකගත හැකියි. නුවර එළියේ සිට එයට ඇති දුර කිලෝමීටර් 40ක්. ගමට මන්දාරම් නුවර කියලා කියන්නේ ඇයි කියලා දන්නවද? ඒ තමයි වෙනදට වඩා පරක්කු වෙලා හිරු උදා වෙනවා වගේම හිරු බසින්නේ වෙන ගම්මනට වඩා ඉක්මනින්. මේකට හේතුව තමා මන්දාරම් නුවර කියන මේ ගම තිබෙන්නේ පිදුරු තලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල කඳු වැටි සතරට මැදිව පිහිටි කඳු වලල්ලක් මත පතුලේ වීන. මන්දාරම් නුවර කඳු පෙළින් වට වූ පහත් බිමක පිහිටි සුන්දර ගම්මානයක්. නිතර මිහිදුමින් බරෙහි කුඩා කඩමණ්ඩියක් දැකගත හැකි. ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. කඳු බෑවුම් වල හෙල්මලු ක්‍රමයට තනා ඇති උඩරට එළවලු වගාබිම් හැම තැනම දැකගත හැකි. මන්දාරම් නුවරට එන සෑම සංචාරකයෙකුම යන තැනක් තමයි කොළපතන දිය ඇල්ල.